කොහොමද ළමයි හැමෝම හොඳින් ඉන්නවද? මම දන්නවා හැමෝම මේ දවස්වල හොඳින් නෙමෙයි ඉන්නේ කියලා. ඔයාලා වගේම මමත්. ඒ වගේම මට ඔයාලට පුංචි කතාවක් කියන්න හිතුණා මෙන්න මේ වෙලාවේදී. ජීවිතය ගැන පුදුම කතාවක් මේ දවස්වල හැමෝටම වගේ කියවෙනව නේද? පිට රටක හිටියත් මගේ රටට මෙහෙම වෙන එක ගැන මාරම දුකක් තියෙන්නේ. මොකද අපි ගතින් පිට රට හිටියට හිතින් ඉන්නේ ලංකාවේ. ඉතින් පුදුම වේදනාවක් හිතට තියාගෙන තමයි අපි මේ විදිහට වැඩ කරන්නේ. සමහර තැන්වල පවුල් පිටින්ම අවසන් ගමන් ගිහිල්ලා. සමහර තැන්වල මිනිස්සු ඉන්නවද නැද්ද කියලාවත් දන්නේ නැහැ. ගොඩක් වෙලාවට පිට රට ඉන්න අයට කෝල් එකක්වත් ගෙදරටවත් ගමටවත් දී ගන්න බැරුව මාර විදියට අසරණ වෙලා. මොකද ලංකාවේ ෆෝන් එකවත් වැඩ කරන්නේ නැති නිසා. ජීවිත කාලෙම මාර ගේමක් ගහලා මාර දුකක් විඳලා හම්බ කරගත්තු දේවල් එක තප්පරයකින් එක විනාඩියකින් ඇස් පනා පිටම මිනිස්සුන්ට නැති වුණා. ආයින් බෙදාගෙන තමන්ගේ කරගත්ත තැන් වතුරට පස්වලට මායුමක් තියනවද නැද්ද කියලාවත් හොයාගන්න බැරි තරමටම දිය වෙලා ගියා. මේ කෙටි කාලය තුල වෙච්ච දේවල් ටික මිනිස්සුන්ට හිතන්න කියා අදහ ගන්නවත් බෑ. ජීවිතේ වටිනාකම තඹ දොවිතුවකටවත් වටින්නේ නැති මොහොතක් වුණා. ජීවිතේ සදහටම සමුගන්න දවස අපි හීනකින්වත් හිතන්නේ නැති දවසක් වුණා. සමහර තැන්වල තනියම පවුල පිටින් ගමම යන්නම ගිහින් තිබුණා. සමහර මිනිස්සු කෝටි ගාණක් හම්බ කරලා තිබුණත් ඇඳිවත විතරක් ඉතුරු වෙලා තිබුණා. එහෙම වෙලාවක මම දැක්ක සමහර මිනිස්සු මාළු ගොඩ පීනනකොට අල්ලගෙන වතුරට දානවා. ඒ අතරම මම දැක්ක තවත් මිනිස්සු කොට්ටාසයක් මාළුන්ට කැති වලින් පිහි වලින් ගහලා උන්ව අල්ලගන්න මිනිස්සුන්ව බේරගන්නවත් දඟලන්නේ නැති තරම්. ඉතින් මේ වෙලාවේ සබහදහමෙන් අපිට මේ ලැබිලා දෙන පණිවිඩයෙන්වත් තේරුම් ගන්න. අපි යහපත්ව ජීවත් වෙන්න ඕන තමයි. අපි ගොඩක් මිනිස්සු මාළු කනවා තමයි. හැබැයි මේ වෙලාවේ මිනිස්සෙක් විදිහට මනුස්සකමින් හිතන්න පුරුදු වෙන්න ඕන. සබහදහමෙන් අපට කියලා දෙන පාඩම තේරුම් අරගෙන මේ වෙලාවේ අපි ධර්මයේ හැසිරෙන්නම ඕන මොහොත. ඉතින් මේ මොහොතේ ඔයගේ දේවල් නොකර ඉන්නව නම් හොඳයි කියන එක තමයි මගේ මතය. සබහදහම නඩු අහන දවසට ලෝයස්ලා නෑ තීරණ විතරයි කිව්වට මගේ මතය නම් මේ මොහොතේ හතුරෙකුටත් කරදරයක් වෙන්න එපා. මේ මොකද්ද මගේ රටට උනේ කියලා මට නම් හිතා ගන්න බෑ. මොන දේ වුණත් මේක මහා අපරාධයක්. මේක මහා විනාශයක්. මගේ රට මෙහෙම දකින්න අපේ ඇස් පව් කරාද කියලා හිතෙනවා. ධනපතියගේ ඉඳන් කුලී වැඩ කරන මිනිස්සයාගේ දක්වා අහිංසක මිනිස්සු සමහර තැන්වල හිසට සෙවණක් නැතුව, බඩට ආහාරයක් නැතුව, අඳින්න ඇඳුමක්වත් නැතුව සමහර තැන්වල තවමත් හිර වෙලා ඉන්නවා. සමහර මිනිස්සු වතුර ඔහේ පාවෙනවා. තවත් තැන්වල මිනිස්සු පස්වලට යට වෙලා එවුන් ජීවත් වෙනවද නැද්ද කියලාවත් හොයා ගන්නවත් බැරි තරමටම පස් කඳුවලට යට වෙලා ගිහිල්ලා. අපි කවුරුවක්වත් හැමදාම ජීවත් වෙන්න ආපු මිනිස්සු නෙමෙයි. හම්බ කරගත්ත කිසි දෙයක් ගෙනියන්න බැරි බවත් ඇත්ත. හැබැයි සබහදහමේ මේ දඬුවම නම් මිනිස්සුන්ට දරා ගන්න අමාරුයි. අහිංසක මිනිස්සුන්ගේ ජීවිතය මේ විදිහට විනාශ කරන එක නම් හරිම අසාධාරණයි. ඒ නිසා ඔයාලා මේ මොහොතේ පුළුවන් තරම් පින්දහම් කරන්න. තවත් කෙනෙකුට උදව්වක් වන දෙයක්ම විතරක් කරන්න. සතෙකුටවත් කුඹියෙකුටවත් මේ වෙලාවේ වරදක් කරන්න එපා. කරදරයක් කරන්න එපා. මේ මොහොතේ ඉඳන් මගේ රටට යහපතක් වේවා. හැම මිනිස්සෙකුටම හිතේ සැනසීම ගෙන දෙන දෙයක්ම මේ මොහොතේ පටන් සිද්ධ වේවා. මේ මොහොතේ ඉඳන් සබහදහමේ ආශිර්වාදය මගේ රටට උදා වේවා. සියලු බුදුවරුන්ගේ දෙවිවරුන්ගේ ආශිර්වාදය ලැබෙන රටක් බවට පත් වේවා. තිබුණටත් වඩා ශක්තිමත් රටක් ගොඩ නැගේවා. ජාති ආගම් ભેද නොතකා හැම මිනිස්සෙකුටම උදව් කරන්න පුළුවන් තරමින්. සබහදහම දැන් නැති නවත්තන්න. මගේ මිනිස්සුන්ට මෙහෙම වෙනවා දරා ගන්න බෑ. හැමෝටම තෙරුවන් සරණයි.